ඔයාලා අහලා තියෙනවද ගණිත කුමාරයා? එහෙමත් නැත්නම් The Prince of Mathematics කියලා හඳුන්වන ගණිතඥයෙක් ගැන? ඔව්. ඒ තමයි කාල් ෆ්‍රෙඩරික් ගවුස්. මේ පින්තූරේ ඉන්නේ යා. 1777 ජර්මනි උපත ලැබූ මේ විශිෂ්ට ගණිතඥයා ගණිතයට විද්‍යාවට දායාද කළ දේවල් නම් බොහෝමයි. මෙයාගේ පාසල් කාලේ හරි අපූර්ව සිදුවීමක් සිදු වෙනවා. දවසක් මේ පුංචි කාල් වෙනද වගේ එයාගේ පාසලේ ඉගෙනුම ලැබමින් හිටියා. මෙයා හරිම දඟ ළමයෙක්. ගුරුවරයා දෙන ගණන් ඔක්කොම මෙයා හරි ඉක්මනින් හදලා අනිත් ළමයින්ට කරදර කරන එක තමයි මෙයාගේ වැඩේ වුණේ. දවසක් මෙයාගේ ගුරුවරයා මෙයා මට්ටු කරන්න කියලා හිතාගෙන අමාරු ගණිත ගැටලුමක් දෙනවා. ඒ තමයි 1 ඉඳලා 100ට ඔක්කොම ඉලක්කම් වල එකතු හොයන එක. මේ කාලේ සමාන්තර ශ්‍රේණි තියරි හොයාගෙන තිබුණේ නැහැ. ඒ නිසා 1 ඉඳලා 100ට ලියාගෙන එතනින් එකින් එක එකතු කරලා අන්තිම උත්තරේ ගන්න එක තමයි මේකට තිබුණු විසඳුම. මේකට ගොඩක් වෙලා යන නිසා මෙයාගේ ගුරුවරයා හිතුවා මෙයාගේ කරදරින් ටික වෙලාවකට ගැලවිලා ඉන්න පුළුවන් වෙයි කියලා. මේක වෙනස්ම විදිහකට හිතුවා. එයා 1 ඉඳලා 100ට මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ එයා මේ මුල් සහ අග ඉලක්කම් දෙක බැගින් එකතු කරලා බැලුවා. ඒ කියන්නේ 1 එකතු කිරීම 100. උත්තරේ 101යි. ඊළඟට 2 එකතු කිරීම 99. ඒත් 101යි. ඊට පස්සේ 3 එකතු කිරීම 98. ඒත් එන්නේ 101යි. ඉතින් මේ පුංචි කාලට තේරුණා මුල සහ අග ඉලක්කම් යුගල මේ විදිහට එකතු කරාට පස්සේ හැමතිස්සෙම එන්නේ 101යි කියලා. ඉතින් මේ වගේ යුගල ඔක්කොම තියෙන්නේ 50යිනේ. ඒ කියන්නේ 101 ගුණ කිරීම 50න් මේ ගැටලුවට කාල් ඉතාම ඉක්මනින් උත්තරේ 5050යි කියලා ගත්තා. මේ විදිහට තමයි ගණිතයේ එන ශ්‍රේණි සංකල්පය මේ පුංචි කාල් අවුරුදු 8 දී හොයාගත්තේ. අපි 3 වසරේදී මෙයාගේ වැඩ කොහොමද නේද? ඊට පස්සේ හොඳින් ඉගෙන ගත්ත කාල් තාරකා විද්‍යාවට, ජ්‍යාමිතියට, ගණිතයට සහ භෞතික විද්‍යාවට ගොඩාක් දැනුම දීලා තියෙනවා. භෞතික විද්‍යාවේ එන විද්‍යුත් ශාස්ත්‍ර පාඩමේ විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාව අපි හොයාගන්න යොදා ගන්න ගවුස් ප්‍රමේයත් මෙයාගේ සොයා ගැනීමක් තමයි. ඒ වගේම තමයි සංඛ්‍යානයේ එන ගවුස් ඩිස්ට්‍රිබියුෂන් එහෙමත් නැත්නම් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් කියලා අපි හඳුන්වන මේ ප්‍රස්ථාරේ තියෙන හැඩය හොයාගන්නෙත් මේ කාල් ෆ්‍රෙඩරික් ගවුස් තමයි. ඉතින් මෙයාට ගණිත කුමාරයා කියලා කියන එක සාධාරණයි කියලා ඔයාලටම තේරෙනවා ඇති. අවුරුදු 77ක් ජීවත් වුණු කාල් 1855 දී මිය යනවා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු.